සැප්තැම්බර් අද අගෝස්තු 19 වෙනිදා කැම්පස් එකේ ප්‍රමෝෂන් වැඩකට මම වොයිස් කට් එකක් දෙන්න තමයි යන්නේ. කැම්පස් එකෙන් ඊයේ තමයි කිව්වේ මේ වැඩේට එන්න කියලා. අද අගෝස්තු 19 වෙනිදා. මම හිතන්නේ මේ ඉස්සෙල්ලා පැටළුණාද මන් දන්නේ දවසේ. අනේ මට සිහිය නැහැ. මොකද මේ දවස්වල අපිට ෆයිනල් එක්සෑම් යනවා. ඉතින් එක්සෑම් එක මැද දවසක් තමයි මේ සෙට් උනේ. මේ දවස්වල ඕපන් යුනිවර්සිටි එකේ ACHRM කියන්නේ Advanced Certificate in Human Resource Management ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ට්‍රේෂන් යනවා. ඉතින් ඒක ගැන කියන්න තමයි මේකේ වොයිස් කට් එකක් දෙන්න තමයි යන්නේ. ඔයාලා බලාගෙන ඉන්නවා නම් ඕපන් යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ෆලෝ කරන්න. ඔයාලගේ දැන් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ෆලෝ කරද්දී අපේ බලන qualifications තමයි A level and selection test එකක් තියෙනවා. management selection test එකක්. එතකොට ඒ selection test එකේ අපි ගන්න marks අනුව අපිට management programs 4 එකක් කර select වෙනවා. එහෙම තමයි වෙන්නේ. එතකොට මේ advanced certificate course එකකින් ඉන්නේ ඔයාලගේ selection test එකක් නැතුව මේක degree එක start කරන්න පුළුවන්. මේකේ time duration එක 1 year. වීඩියෝ එක ගන්න කලින් මම පොඩ්ඩක් කොණ්ඩේ පීලා ගන්න. බලමු කොහොමද වෙන්නේ කියලා වැඩි. Cina cutak betul.